ආයිබෝවන් අද අපි කතා කරන්නේ ක්ලවුඩ් කම්පියුටිං පිළිබඳව. ක්ලවුඩ් කම්පියුටිං කියන්නේ අන්තර්ජාලය හරහා දත්ත ස්ටොරේජ් ඇප්ලිකේෂන් සහ සර්විසස් භාවිතා කරන තාක්ෂණයක්. අපි බලමු ක්ලවුඩ් කම්පියුටිං කියන්නේ මොකක්ද? What is cloud computing? ක්ලවුඩ් කම්පියුටිං කියලා කියන්නේ පරිගණක සම්පත් අන්තර්ජාලය ඔස්සේ ලබා ගන්නවට. මෙතනදී පරිගණක සම්පත් කියලා කිව්වේ උදාහරණ විදිහට කියනවා නම් servers, storage, databases, networking, software මේ දේවල් අන්තර්ජාලය ඔස්සේ ලබා ගන්නවට අපි cloud computing කියලා කියනවා. ඒ කියන්නේ ඕගොල්ලන්ගේ පරිගණකයේ මෘදුකාංග එහෙම නැත්නම් දත්ත ගබඩා කරනව වෙනුවට ඒ දේවල් අන්තර්ජාලය ඔස්සේ ලබා ගන්න ක්‍රමය cloud computing කියලා කියනවා. Characteristics of cloud computing. අපි බලමු cloud computing සතු විශේෂ ලක්ෂණ මොනවද කියලා. cloud computing සතු තවත් එක විශේෂ ලක්ෂණයක් තමයි on demand self service කියලා කියන්නේ. ඒ කියන්නේ අවශ්‍ය වුණාම සේවය ලබා ගැනීම. අපිට අවශ්‍ය නම් සර්වර් එකක් Linux හරි Windows server එකක් හරි අපිට අවශ්‍ය නම් ඇක්ටිව් කරගන්න පුළුවන් cloud computing හරහා. ඒ වගේම ස්ටොරේජ් එකක් අපිට අවශ්‍ය නම් මේ cloud computing හරහා අපිට ස්ටොරේජ් එකක් සිලෙක්ට් කරගන්න පුළුවන්. උදාහරණයක් විදිහට කියනවා නම් Google Drive එක හරහා ස්ටොරේජ් එකක් හදාගන්න පුළුවන්. අපි මේ හදාගත්ත ස්ටොරේජ් එකට drag and drop කරලා අපේ ෆයිල් සේව් කරන්න පුළුවන්. Google Drive එකේ අපි හදාගත්ත ස්ටොරේජ් එකට. ඒ වගේම ලින්ක් එක හරහා අපිට මේ ස්ටොරේජ් එක ඇක්සස් කරන්න පුළුවන් ඕනෑම ඩිවයිස් එකකින් මේ ස්ටොරේජ් එක අපිට ඇක්සස් කරන්න පුළුවන්. Google Drive එකේ අපි හදාගත්ත ස්ටොරේජ් එක අපිට ඕනෑම වෙලාවක ඇක්සස් කරන්න පුළුවන්. ඒ වගේ on demand self service කියන්නේ අපිට අවශ්‍ය වුණාම අවශ්‍ය සේවාව ලබා ගැනීම on demand self service කියලා කියනවා. cloud computing සතු තවත් විශේෂ ලක්ෂණයක් broad network access. මේ broad network access කියන්නේ cloud service එකට අන්තර්ජාලය හරහා අපිට ඕනෑම ඩිවයිස් එකකින් ඒ කියන්නේ අපේ ඩෙස්ක්ටොප් කම්පියුටර් එකකින් හරි ස්මාර්ට්ෆෝන් එකකින් හරි අපේ ලැප්ටොප් එකකින් හරි අපිට ඇක්සස් කරන්න පුළුවන්. ඕනෑම ස්ථානයක ඉඳලා ඕනෑම ඩිවයිස් එකකින් අන්තර්ජාලය හරහා ඇක්සස් කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපිට Gmail එකට අපිට ඇක්සස් වෙන්න ඕන නම් අපි සමහර විට ඔෆිස් එකේ ඉඳලා අපි මොබයිල් ෆෝන් එකකින් ඇක්සස් වෙනවා Gmail එකට. එතකොට අපිට අපි ගෙදර ගිහින් සමහරට අපේ ලැප්ටොප් එකෙන් අපි Gmail එකට ඇක්සස් වෙනවා. ඒ වගේ ඕනෑම ස්ථානයක ඉඳලා ඕනෑම ඩිවයිස් එකකින් මේ අපේ cloud resources අපිට ඇක්සස් කරන්න පුළුවන්. cloud computing සතු තවත් එක් විශේෂ ලක්ෂණයක් resource pooling. resource pooling කියලා කියන්නේ cloud computing සතුව resources ගොඩක් තියෙනවා. මෙන්න මේ resources අතරින් එක් usersලට අවශ්‍ය විදිහට resources වෙන වෙනම බෙදලා දෙනවා. සමහර විට එක user කෙනෙක් virtual machine එකක් අවශ්‍ය වෙන්න පුළුවන්. තවත් user කෙනෙකුට database එකක්. තව user කෙනෙකුට storage එකක් allocate කරගන්න අවශ්‍ය වෙන්න පුළුවන්. එතකොට cloud computing සතු resources ඒ usersලට අවශ්‍ය විදිහට වෙන වෙනම allocate කරලා දෙනවා. එතකොට cloud provider සතුව තියෙන මේ resources multi talent model එකක් යටතේ වෙන වෙනම users ලගේ අවශ්‍යතාවය අනුව වෙන් කරලා දෙනවා. මේක resource pooling කියලා කියන්නේ.
ක්ලවුඩ් කම්පියුටින් සතු තව ලක්ෂණයක් තමයි රැපිඩ් ඉලාස්ටිසිටි කියලා කියන්නේ. ඒ කියන්නේ යූසර්ගේ අවශ්‍යතාවය අනුව රිසෝසස් අඩු වැඩි කරගන්න පුළුවන් ක්ලවුඩ් කම්පියුටින් හරහා. යම් වෙලාවක වැඩිපුර කම්පියුටින් පවර් එකක් අවශ්‍ය නම් සර්වර් සහ ස්ටෝරේජ් ස්පේස් එක වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම අවශ්‍යතාවය අනුව අපිට ඒ රිසෝසස් අඩු කරගන්නත් පුළුවන්. දැන් e-commerce වෙබ්සයිට් ගත්තොත් ෆෙස්ටිවල් සීසන් එකේදී e-commerce වෙබ්සයිට් වල ට්‍රැෆික් වැඩි. ඒ වෙලාවට ක්ලවුඩ් සර්විසස් ස්කේල් කරන්න පුළුවන්. ඒ වගේම මේ සීසන් පීරියඩ් එක පස්සේ ට්‍රැෆික් එක අඩු වෙනකොට අපිට පුළුවන් ඒ රිසෝසස් අවශ්‍ය විදිහට ස්කේල් කරලා වෙනස් කරගන්න. ක්ලවුඩ් කම්පියුටින් සතු තවත් ලක්ෂණයක් මෙෂර්ඩ් සර්විස් කියලා කියන්නේ. යූසර් භාවිතා කරන සම්පත්වලට අනුව විතරයි ගෙවීම් කරන්න අවශ්‍ය වෙන්නේ. උදාහරණයක් විදිහට කියනවා නම් අපි Google Drive එක access කරනවා. ගොඩක් වෙලාවට 15 GB විතර අපිට free Google Drive access කරන්න පුළුවන් ගෙවීම් කරන්න නැතුව. හැබැයි ඊට වැඩි අපිට 100 GB 200 GB වගේ එහාට අපිට storage capacity එකක් අපිට අවශ්‍ය නම් අපිට යම්කිසි storage plan එකට අනුව ගෙවීම් කරන්න වෙනවා. ඒ කියන්නේ cloud computing වල අපිට measured service අපි භාවිතා කරන සම්පත් වලට අනුව තමයි ගෙවීම් කරන්න අවශ්‍ය වෙන්නේ. cloud computing models ප්‍රධාන වශයෙන් cloud computing models තුනක් තියෙනවා. infrastructure as a service, platform as a service, software as a service කියලා ප්‍රධාන models තුනකට අපිට වෙන් කරන්න පුළුවන්. අපි බලමු cloud service model එකක් වන infrastructure as a service model එක පිළිබඳ. මේ service model එකේදී userට තමන්ගේ computer hardware භාවිතා කරනවා වෙනුවට virtualize computing resources අන්තර්ජාලය හරහා ලබා ගන්න පුළුවන්. userට server එකක් අවශ්‍ය නම් virtual machine එකක් cloud හරහා නිර්මාණය කරගන්න පුළුවන්. physical server එකක් වගේම මේ virtual machine එක ක්‍රියා කරනවා. නමුත් cloud provider කෙනෙක් මේක host කරන්නේ. cloud හරහා මේ virtual machine එක create කරලා ඒකට operating system install කරලා වැඩ කරගෙන යන්න පුළුවන්. ඒ වගේම RAM එක, CPU, disk space අවශ්‍ය විදිහට customize කරගන්නත් පුළුවන්. ඒ වගේම අපිට data save කරලා තියාගන්න storage allocate කරගන්නත් පුළුවන් cloud හරහා. infrastructure as a service model එකේදී අපිට පුළුවන් network resource එක cloud හරහා ලබා ගන්න අපේ network එකට secure access කරන්න firewall භාවිතා කරන්න පුළුවන්. firewall හරහා unauthorized access වලින් අපේ network එක ආරක්ෂා කරගන්නත් පුළුවන්. ඒ වගේම internet traffic එක control කරගන්නත් පුළුවන්. ඒ වගේම cloud provider සතුව තියෙන data center වලින් අපට අවශ්‍ය මේ server network devices වගේ සේවාවන් ලබා ගන්න පුළුවන්. ඊළඟ cloud service model එක platform as a service model. platform as a service model එකේදී වෙන්නේ software developers ලට software application develop කරන්න run කරන්න ඒ වගේම මේ software application test කරන්න පුළුවන් වෙන විදිහට platform එකක් cloud සේවාව හරහා ලබා ගන්න එක. එතකොට අපිට මේ cloud service model එක හරහා platform as a service හරහා application development tools IDE compilers debuggers ලබා ගන්න පුළුවන්. databases
SQL වගේ database management systems platform as a service model එකේදී cloud සේවාව හරහා ලබා ගන්න පුළුවන්. මේ විදිහට platform එකක් cloud සේවාව හරහා ලබා ගන්න නිසා server setup කරන්න වෙලාව ගත කරන්න ඕනේ නැහැ. rapid development එකක් කරගෙන යන්න පුළුවන්. ඒ වගේම hardware software සඳහා යන වියදමත් අඩු වෙනවා. මේකේ අපිට යම්කිසි දුර්වලතාවයකුත් තියෙනවා. software developerට full control එකක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම data security වගේ issues තියෙන්නත් පුළුවන්. platforms clouds හරහා භාවිතා කරනකොට. ඊළඟ cloud service model එක software as a service. software as a service model එකේදී වෙන්නේ අන්තර්ජාලය හරහා කෙලින්ම අපිට අවශ්‍ය කරන software applications භාවිතා කරන එක. අපේ මැෂින් එකට software app download කරලා install කරන්න ඕනේ නැහැ. ඒ වගේම ඒවා maintenance කරන්න update කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. කෙලින්ම අන්තර්ජාලය හරහා අපිට අවශ්‍ය කරන software access කරන්න පුළුවන්. එතකොට cloud service provider තමයි මේ software host කරන්නේ, මේ software manage කරන්නේ, update කරන්නේ cloud service provider. අපේ machine එකේ අපි software install කරන්නේ නැහැ. අපිට අන්තර්ජාලය හරහා software ලබාගෙන වැඩ කරගෙන යන්න පුළුවන්. web based access එකක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ අපි install කරන්නේ නැහැ software, අන්තර්ජාලය ඔස්සේ ලබා ගන්නවා. web based access එකක් තියෙන්නේ. ඒ වගේම අපි අන්තර්ජාලය ඔස්සේ ලබා ගන්න මේ software සමහර විට free ලැබෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් monthly annually payment කරලා ලබා ගන්න software තියෙන්නත් පුළුවන්. අපිට පුළුවන් අන්තර්ජාලය හරහා අපට අවශ්‍ය කරන software අපේ mobile phone එකෙන් හරි laptop එකකින් හරි අපේ desktop computer එකකින් හරි ඕනෑම device එකකින් අවශ්‍ය ඕනෑම වෙලාවට access කරන්න පුළුවන්. අපේ machine වල ඉඩ වැය වෙන්නේ නැහැ. උදාහරණ තමයි අපි හැමෝම පාවිච්චි කරන Gmail එක. අපි Gmail එක අන්තර්ජාලය හරහා ලබා ගන්න සේවාවක්. ඒ වගේම අපි drives access කරනවා, docs ඒ වගේ දේවල් access කරනවා. ඒ වගේම Microsoft 365 කියන මෘදුකාංගයත් අපිට පුළුවන් web based විදිහට access කරලා ඒ software එකේ වැඩ කරන්න. Dropbox, Zoom technology එක internet හරහා access කරන්න පුළුවන් software එකක්. Canva software එක designing tools වලට භාවිතා කරනවා. අපි machine එකට install කරන්නේ නැතුව online access කරලා අපිට අවශ්‍ය කරන designing කරගන්න පුළුවන්. එතකොට මේ software as a service model එකේදී අපිට ප්‍රයෝජන ලැබෙනවා. අපිට browser එකෙන් කෙලින්ම ඒ software එක access කරන්න පුළුවන්. hardware software අපේ machine වල වැය වෙන්නේ නැති නිසා අපිට යම්කිසි cost saving එකකුත් තියෙනවා. ඒ වගේම ඕනෑම තැනක ඉඳලා ඕනෑම device එකකින් අපිට මේ software access කරන්නත් පුළුවන්. Maintenance කරන්න කාලය ගත කරන්න ඕනෙත් නැහැ. මොකද cloud provider maintenance updates කරනවා. අපිට අවශ්‍ය විදිහට අපි හදාගත්ත software වල accounts add remove කරන්නත් පුළුවන්. හැබැයි දුර්වලතා තියෙනවා. internet connection එක තිබ්බොත් විතරයි අපිට මේ software access කරන්න පුළුවන් වෙන්නේ. internet connection එක මත රඳා පවතිනවා මේ අපිට අවශ්‍ය මේ software ලබා ගන්න පුළුවන් වෙන්නේ internet connection එක තිබ්බොත් විතරයි. ඒ වගේම software provider control කරනවා අපිට full customize එකක් කරන්න හම්බෙන්නේ නැහැ software. මොකද අපේ machine වල install කරලා නැති නිසා අපි cloud හරහා ලබා ගන්න හින්දා. ඒ වගේම data security අපේ privacy concerns වගේ දේවල් තියෙන්නත් පුළුවන් මේ software අන්තර්ජාලය හරහා භාවිතා කරද්දී. අපි බලමු cloud deployment models පිළිබඳව. public cloud කියලා කියන්නේ public ඕනෑම කෙනෙකුට cloud service එක ලබා දෙන model එකක්.
උදාහරණ ඊමේල් එක ඒ වගේම Dropbox ඒක public ඕන කෙනෙකුට access කරන්න පුළුවන්. private cloud කියන්නේ ඒක single organization එකක් Tamanටම කියලා හදාගත්ත cloud environment එකක් build කරගෙන යන model එකක්. එතකොට ඒකේ ownership එකක් තියෙනවා. organization එක IT department එක හරි private sector කෙනෙක්ට හරි ඒකේ ownership එකක් තියෙනවා. ඒක public නෑ. ඒකේ ඉන්නේ internal usersලා. public usersලා නෑ. ownership එකක් තියෙනවනේ. ඒ හින්දා ඒක internal usersලා තමයි පාවිච්චි කරන්නේ. බැංකු වල governments organizations වල මේ වගේ public clouds තියෙන්න පුළුවන්. එතකොට මේ වගේ high security තියෙනවා. full customization එකක් තියෙනවා. යම් කිසි cost එකක් දරනවා. hardware maintenance වෙනවා. staff එකක් තියෙනවා. public cloud වල. hybrid cloud වල public cloud සහ private cloud ඒ දෙකේම එකතුවක් තමයි මේ hybrid cloud කියලා කියන්නේ. ownership එකත් සමහර විට internal external දෙගොල්ලටම තියෙන්න පුළුවන්. එතකොට sensitive data වගේ දේවල් private විදිහට තියාගන්නවා. normal applications public විදිහට run කරනවා. ඊළඟට අපි බලමු community cloud. community cloud එකේ industry එකේ හරි multiple organization එකක් අතර share කරන cloud model එකක් තමයි මේ community cloud කියලා කියන්නේ. එතකොට මේකේ ownership එක group එකක් වෙන්න පුළුවන් organization එකක් යම්කිසි group එකක්. උදාහරණයක් විදිහට university, hospital, government department වගේ community එකක් access කරනවා community cloud. Advantages of cloud computing. cloud computing භාවිතා කරන එකේ වාසි advantages ගොඩක් තියෙනවා. අපගේ පරිගණකයේ hardware software අපි භාවිතා කරන්නේ නැති නිසා cloud storage එකක් use කරන හින්දා server storage වගේම maintenance වලට යන මුදල් ඉතුරු කරගන්න පුළුවන්. ඒ වගේම on demand self service එකක් තියෙන නිසා අපිට අවශ්‍ය වෙලාවට access කරන්නත් පුළුවන්. ඒ වගේම broad network access එකක් තියෙන නිසා internet තියෙන ඕනෑම තැනකින් ඕනෑම device එකකින් access කරන්නත් පුළුවන්. ඒ වගේම flexible අවශ්‍ය විදිහට resource අඩු වැඩි කරගන්න පුළුවන්. flexible ඒ වගේම accessible from anywhere ඕනෑම තැනකින් access කරන්න පුළුවන්. internet connection එක තියෙනවා නම් ඕනෑම තැනකින් නම් ඕනෑම device එකකින් access කරන්න පුළුවන්. ඒ වගේම cloud services කියන්නේ ගොඩක් high performance system එකක්. upgrades සෑම විටම automatically කරලා තියෙන නිසා ඒ software වල වැඩ කරගෙන යන්න ලේසියි. ගොඩක් අය project සඳහා project වල වැඩ කරගෙන යන්න මේ cloud computing සේවාව ගොඩක් පාවිච්චි වෙනවා. ඒ වගේම document share කරන්න, edit කරන්න real time වැඩ කරගෙන යන්න පුළුවන්. ඒ වගේම අපිට මේ environment friendly system එකක් තියෙනවා. අර hardware ගොඩක් අපිට use කරන්න ඕනේ නැති නිසා අපිට environment friendly කියලා කියන්නත් පුළුවන්. ඒ වගේ cloud computing වල advantages ගොඩක් තියෙනවා. ඒ වගේම cloud computing භාවිතයේ disadvantages උත් තියෙනවා. security issues තියෙන්න පුළුවන්. අපේ sensitive data අන්තර්ජාලයට මුදා හරිනකොට සමහර විට privacy risk වගේ දේවල් තියෙනවා. ඒ වගේම අන්තර්ජාලය ඔස්සේ users-ලට infrastructure සහ සේවා පිළිබඳ පූර්ණ පාලනයක් නැහැ. තමන්ට full control එකක් හම්බෙන්නේ නැහැ software වල cloud computing භාවිතා කරද්දී. අපි machine එකේ install කරලා තියෙනවා වගේ නෙවෙයි. ඒ වගේම internet
කනෙක්ෂන් එක තිබ්බොත් විතරයි software access කරන්න පුළුවන් වෙන්නේ. සමහර විට අපිට විශාල දත්ත ප්‍රමාණයක් අප්ලෝඩ් කරන්න සහ ඩවුන්ලෝඩ් කරන්න වැඩි වියදමක් වැය වෙන්නත් පුළුවන්. ඒ වගේම ලිමිටඩ් කන්ට්‍රෝල් එකක් තියෙන නිසා අපිට සම්පූර්ණ software එක සම්පූර්ණ access එකක් ලැබෙන්නේ නැහැ. shared resources නිසා performance සමහර විට අඩු වෙන්නත් පුළුවන්. ඒ වගේ cloud computing භාවිතා කරන එකේ disadvantages උත් තියෙනවා. අපිව subscribe කරලා දිගටම රැඳිලා ඉන්න අපේ ඉදිරි පාඩම් එක්ක සම්බන්ධ වෙන්න. සුබ දවසක්.